ganda apa? Mana ada nona? Ganda dulu ganda. Walalu tienwa, pen pensel belum bola, malah tienwa, soalnya malah lasnya malah. Nona ada attack kata tienwa. මේ නානයියා සතෙක් කරගෙන බඩු දෙන්න බැයිද? සතෙක් කරගෙන කිව්වා බඩු දෙන්න. මොන සතාද? අපේ ගෙදර වටිනා තියෙන සතෙක් ඉන්නවා. එහෙනම් කමක් නෑ. අරගෙන එන්න. මං සතාලට ආදරේ යපා. හැබැයි පූෂා ගේන්න එපා. මේ කොණ්ඩකට ගන්න බබා ගන්න ඔබට මාලේ ඕනේද ගන්න නෝනක රබ බෑන හොඳට පුම්බන්න පුළුවන් නානයියා මෙන්න සතා ගෙනාවා. ලොකු සතාද පොඩි සතාද මෙයාට හොඳට සෙල්ලම් කරන්න පුළුවන්. ආනේ පොඩි සතා මං හරි ආසයි පොඩි සතාට මමත් හොඳට සෙල්ලම් දාපු මිනිහනේ. එහෙනම් අපි මුව දීලා හොඳ බඩු ටිකක් අරගමු නානයියාගේ. හොඳයි අනේ ඒසත් මම සතා බලන්න තමයි අරගෙන එන්න කිව්වා. මේ සතාට බඩු දෙන්න බෑ. මට මේ සතා එක්ක ගිහලා බිස්නස් කරන්න පුළුවන්ද? මුව නටෝ යන්න වෙනවා මට පාරේ. ඌව ගෙනිච්ච මම කියන්නේ සල්ලි දීලා බඩු ගන්න. නැත්නම් මම අවශ්‍යමේ ගෙදර යන ගමන් එන්නම්. ඉතුරු වෙච්ච බඩු తీරනවා නම් දීලා යන්නම්. හරි? එනම් මම දීලා එන්නම්. අවශ්‍යලා වැඩ ඉවරලා යන ගමන් එන්නන්න ඕනේ. හැබැයි සමහර විට රේ වෙන්න පුළුවන්. ඒ වුණාට මම එනවා. මුකින් මට හොඳ වැඩක් ගන්න. නායකතුමත් කියලා තියෙනවනේ. මගේ වෙලාවට තමයි මටම හම්බ වුනේ. සාරේ දිනවා. වලලු මාල චෙන්කුටවල් ගන්න. අනේ පටු ගන්න ඉතින් මෙච්චරලා පස්සෙන් එන්න ඕනේද? මට කිව්වොත් මම පටු දෙනවනේ. මම කෙරලා දින විකුණන්න තමයි අප්පා. අනේ මොනවද කොනේ? මොනවද පුතල්ලා තවනේ? මෑ සල්ලි දිනවද? සල්ලි තියනවා නානා. සල්ලි නැතුව බඩු ගන්න. සල්ලි දිනවනම් බඩු ගන්න. මොනකයි තෝර? ඔච්චර තෝරන්න දෙයක් නෑ නේ පුතේ. ගන්න. අනේ ඔර කොළුවා. අනේ ඔබ නෝදිනා. ඔර කොළුවා. ඔබ නෝදිනා. ඔර කොළුවා. ඔබ නෝදිනා. අනේ ඔරකොල්ලෝ මුන්දෙන්න ආපහු මේක අරගෙන එන්න පුළුවන්. ඊට වැඩි හොඳයි මට මේක බේරගන්න එක. මට සල්ලිත් දෙන්න බොරුත් නෑ.
බලන්න මං කොහොමද කොටට එන්නේ? යකෝ තෝ පිරිමියෙක්ද ඔය ගෑනුන්ගේ රෙදි වරකම් කරන්නේ? පිරිමියෙක් තමයි. තියා බල මගේ රෙදි ටික. මගේ ස්පියාගෙන ඉන්න ඕම කොටට එන්න. පොඩ්ඩක් හිටපන් මං නෙළුම් කොලයක් හරි ඔතාගෙන එනවා. නෙළුම් පැලයක් හිටවලා කොළ ටික ලොකු වුණාම කොළ දෙකක් අදාගෙන එන්න. නැත්නම් මම කොලයක් හරි අඳගෙන එන්න. අනේ ලොකු තුලි තුනක කමාපන් ඔක්කොම ගැලවිලා යන්න. හිටපියා මම මඩ ටිකක් හරි ගාගෙන එනවා. මට ගාගෙන එන්න. අනේ දෙයියනේ ගොනෝ වැහපිය හෙනකක. තියා මගේ රෙදි ටික. අඩේ තියා. දැන් අපේ නාගතුමාට වෙන්නන්නේ ගෙනියන්න පුළුවන් නවල. අර ගෑනුන්ගේ රෙදි වරකම් කරන්න බෑ පිරිමියෙක්ද බලන්න. තියා මගේ රෙදි ටික. මලේ බලලු. පීරනකට ඔක්කොම දිනවා. ඔක්කොම දිනවා. අද මොනවාද සරි දිනවා. මුදලාලි කොහෙද මේ කැලේ? පට්ටවුල. මං හිතුවා කැරේ සතා තමයි කියලා. නෑ මම බිස්නස් වෙනවා. හරි මුදලාලි. ඔව්. බලමු බඩු ටිකක්. පළමු. බලමු මුදලාලි. අල්ලන්න. අरे අසන මාල වලලු. බිස්නස් ලස්සන මාලා වලලු කරාබු ඔක්කොම තියෙනවා. සාරි තියෙනවා. පොඩි යවුන්ට ජංගී පොඩි තියෙනවා. පවුඩර් තියෙනවා. සෙන් පවුඩර් අනුංකුරු ලේන්සු පොඩි බෝල තියෙනවා. බෝල මුදලාලි මේ කැලේ මේවා විකුණන්න බෑ. එයි මුදලාලි එන්න අපේ ගමට යන්න. මේ බඩු ටික මෙහෙම කරනකොට විකුණන්න පුළුවන්. මුදලාට උදව් කරන්නම්. එහෙනම් කොච්චර ෂෝක්ද අපා. එහෙනම් යමුද? පොඩි ප්‍රශ්නයක් තියෙනවා මුදලාලි. මේ විදිහ අරන් ගියොත් නම් මේ කැලේ මැදියන හොරු ඉන්නවා. අනේ ඒ මොකද අපා? ඒකේ හොරු කණ්ඩායමක් ඉන්නවා. කිසි කෙනෙකුට යන්න දෙන්න මුදලාලි. මේ මුදලාට මං උදව් කරන්නම්. හැබැයි මේ බඩු ටික මං ගාව තියෙන බෑග් එකක්. බෑග් එකට දාගමු. සරි. මේ බෑග් එකට බඩු ටික දාගෙන මේක ඕනේ නැහැ. අපේ ගමට ගිහිල්ලා මේ බඩු ටික විකුණන්න පුළුවන්. මුදලාලි. මුදලාට හොරු එහෙම හම්බුන්නේ නැද්ද? ඔරු මේ පැත්තේ ඔරු අම්මුණා. මට අම්මුණා මොන්ටිසෝරි ඔරු දෙන්නේ. ආවා මගේ බඩු උස්සගෙන යන්න. මම දුන්නා 4 කොනා පැල්ලා. කොළොදන දෙපැත්තට දිව්වා. මුං ඔරු දප්පා. මුදලාලි වැඩකාරයා. ඊට වැඩි ඔරු අපි ආශ්‍රය කොල්ලා දිනනේ. හරි. නැද්ද මචං? තව තියෙනවා බඩු මුදලාලි. දාගන්න ඔක්කොම දාගන්න. මේ 70 කට්ට. 70කට මගේ පවුලට එකයි දෙන්න. හරි. මුදලාලි. තට්ටු ඕනේ නැද්ද? තට්ටු ඕනේ නැහැ මුදලාලි. තට්ටු වැඩක් නැහැ මුදලාලි. මුදලාලිම ගන්නකෝ. හරි. හරි. අම්මා අද හරි දරු බිස්නස් අප්පා. මුදලාලි. එන්න මුදලාලි. යක්. මුදලාලි. මාන්සිරම් ටිකක් ඉඳලා යමු. කමක් නේ. වැටේ මොනයි බර නේ මුදලාලිට. යක්. මේක මාරු කරගමු මුදලාලි. නේ කමක් නෑ මම තව ටික දුර ගෙනිලා ඔයාලට දෙන්නම්. එන එන්න මුදලාලි. අය මොනද ඔකේ තියෙනවා? මේකේ මුදලාලි නිදානේක බඩු. නිදානේක බඩු. අලෝ චරි අපචරි. බලන්න මුදලාලි බර. එන්න අපා ඉඳ මේක දාගන්න එපා ඔක්කොටම කළි. හරි. හරි මුදලාලි. මේක එම දෙන්න බෑ. එම මුදලාලි. මුදලාලි. මුදලාට මාන්සිද? දෙන්න මාන්සි තමයි. ඒ වුණාට අපි බිස්නස් එක කරගන්න එපායි. මුදලාලි. මේක ගන්න මුදලාලි. මේකේ බර නෑනේ. මේක මං ගන්නම්. හරි. එන්න මුදලාලි. මුදලාලි. මාන්සි වාගේ මාන්සි තමයි අප්පා. හරි මුදලාලි තව ටිකයි. අද වගේ මෙම එවිත නෑ අප්පා කවදාක.
බිස්නස් කරනවා තමයි ඉතින්. බිස්නස් කරන්න සල්ලි අම්ම කරන්න මාන්සි වෙන්න ඕනේ. ඉපදලා තියෙන්නේ ඒකටනේ අප්පා. දෙන්නන් හරි මාන්සි. අපි පොඩ්ඩක් ඉඳලා යමු නේද? මොකද මේ බිස්නස් එක දැන් අපිට ෂුවර් නේ ඔයාගේ ගමඩ කියලා විකුණ ගන්න පුළුවන් නේද? අපි පොඩ්ඩක් ඉඳලා යන්. මල්ලි මල්ලි අरे මල්ලි අरे කොහොපා මම පස්සේ ආපු එක අरे මූ මාව දාලා ගිහලානේ මගේ බඩු ටික ඔක්කොම අරගෙන ගිහලා අरे මූ තෝරෙද්ද දන්නේ අප්පා කාමක් නෑ මගේ බඩු ගෙඩිච්චට ඒක තුට්ටු දෙකේ බඩුනේ ඔක්කොම තියෙන මෙතන තියෙන නිදම් බඩු නිදම් කවුද රෙවටුනා උද මෙයාද අපේ රෙවටේ යවුද නිදවස්තු බලමු කවුද කියලා අනේ මට බඩු ගා සල්ලිල්ල මේ මොකද මේ මට බාර දීලා ගියා මල්ලි අरे එන්නම මාව වේලකන්නකෝ මේක මොකද මට දීලා ගියා පොබු තාම නෑනේ මේකෙක්ව ටිකා ඔබ මොනවද හොරකම් කරන් ආවේ පොල් ගෙඩි දෙක යකෝ වත්තරම තිබ්බේ පොල් ගෙඩි දෙකද අනිත් එක තෝ හිතුවද යකෝ අද මේ කොරපොල් ගහනවා කියන අයියෝ මුන්ට කිව්වට වැඩක් නෑ කිසිම දෙයක් කරන්නේ නෑ හරියාකාර බලන්න ඉනා තෝගොන දෝරකම් කරන්නේ කුකුලේ තෝ හිතුවද යකෝ අද අපි මේ තොইলන්නට නෑ කියලා අනිත් එක කුකුලද හිටියේ තොට එක කුකුලාද පැවුනේ තෝ බස් එක වගේ බලපන් තෝගේ ඇස් දෙක හැටි පලයන් හරි අලුවා තෝමනාද ගෙනාවේ කෙසෙල් කන අනිත් එක ඉදිලා තෝ හිතුවද මේ ආද කිරි දාන්නේ නැද්ද වෙයි කියලා අයියෝ තෝගේ ඇඟ පැතේ හැටියට දැක්කෝ මේ කෙසෙල් කන කරන් ආවේ කෙසෙල් කොටුවක්ම කපන් ඉන්න තිබ්බා. බෝලා වගේ ගෝලයන්ව මට තියා ගන්නවට මටම ගහන්න ඕනේ. පළයන් බුරුවා. අප්පටි කවුද හිතුවේ මේවා මෙච්චර වටිනවා වගේම මෙච්චර බරයි කියලා. මේ බඩු අල්ලගන්න පස්සේ වල අල්ලගත්තද කියලා. නායකට වලි. යා? ඔබ මොකද නිකන් සන්තෝෂෙන් වගේ? නායකතුමා දන්නවනේ සිරා වැඩකට වැස්සොත් අතපත ගාගෙන ඉන්නේ වටිනාම බඩු බාන්න කියලා. ගෙනාව টොප් බඩු. දනින්ක බලන්න එන්නේට. අවතර. දෙන්න. අද දෙන්න. එක දෙන්න. මොනවද මං ඔය? තොට ලැජ්ජ නැද්ද යකෝ? ගෑනුන්ගේ බෙසිර අරන් ඉන්නේ. නෑ. පස්සේ කියන්න. කායි. කෑගාති කියනවා. යකෝ ගෑනුන් අඳින්න නයිටියා. ඔව් ඒකට දාන්න හම්බුනේ මං ඉස්සුවා. ඇඳගින්න පිටි. තෝ මේ රැට අඳින්නේවත් අරගෙන ඉන්න. තෝ ගෙවල් වින්දාද කියලා? අද. ඒක පැත්තකට තමයි ඉන්න. නෝදකි මේක ඇඳු බූ ඔක්කොම අරගෙන ඇවිල්ලා අන්දි මේක වටිනා මේක බොනෝද යකෝ ගෙනල්ලා දෙන්නේ තෝ වගේ තිරිසනෙක් ඈ ඒක පනාකට බොනි වටිනාම දේවල් තෝ මෙන්දගඩින් යකෝ තෝ මෙන්දගඩින් ඔපිට හොරකම් කරන්න දෙයක් තිබ්බේ නැද්ද බර වල්බූසරයා බර
මමත් ගෝලිය ටිකක් ඇදුවා. මට මෙහෙන ගහනවා. මුං හදාගත්තා. චික්. මට කියලා හරියාකාරයෙක් නෑනේ. මම දුවන නායකතුමා ඕනේ දෙයකට. ඉන්නවා. වැඩකට නෑ ඉතින්. කිව්වොත් වැඩක්. ඔක්කොම ඉවරයි. මම පුතා. මොනවද අරගෙන ආවේ? මම මේ වගේ හොරකම් නෙමෙයි ඕගලන්ට කරන්න කිව්වේ. ඔයටත් වැඩිය වටිනා දේවල්. තේරුණාද මහේස්? නායකතුමනි. මම වටිනා හොරකමක් කරා. ඒත් මේ එන ගමන් හම්බෙච්ච හොරකමක්. කොගලන්? බොහොම සන්තෝෂයි පුතා. මගෙන් පස්සේ නායකකම ගෙනියන්න පුළුවන් මේ මහේස්ට විතරයි. ඒකින්ද ලා සියලු දෙනාම මහේස්ට උදව් කරනවා. එහෙමයි නායකතුමනි.